පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටී. අමාත්‍යවරයා පවසා සිටියේ ඕනෑම මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර ඇති බවත් හදිසි මැතිවරණයක් ඇඳ වුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවයි. ඒ අනුව පළාත් සභා මැතිවරණය සඳහා කිසිදු මූල්‍යමය ගැටලුවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ගැටලුව වී ඇත්තේ චන්ද්‍රක්‍රමය බවත් නව චන්ද්‍රක්‍රමය පාර්ලිමේන්තුවේදී සම්මත කළ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවත් ඔහු පවසා සිටී. මින් පෙර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ දිට්ඨුව ආපදාව හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ඡන්දය සඳහා වෙන් කර ඇති මුදල් දිට්ඨුව ආපදාවන් සඳහා වියදම් කළ බවයි. කෙසේ නමුත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් පැවසුවේ දිට්ඨුව සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කළ බවයි. එම බිලියන 500න් මේ වන විට රුපියල් බිලියන 260කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර ඇති බවත් දිට්ඨුව සඳහා වෙන් කළ මුදල් තවත් ඉතිරිව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරීම මෙම දිට්ඨුව ආපදාව බල නොපාන බව පැවසූ අමාත්‍යවරයා මෙරට හදිසි මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහාද මුදල් වෙන් කිරීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටී.